අම්මා කියනවා වගේ මේ හැමදේම සිද්ධුනේ අමාලගේ හිතුවක්කාරකමෙන් ඉඳලා. රාජමහත්තයත් ගෙදරින් ගිහිල්ලා නම් ඊළමේ අම්මවත් බලාගෙන හිඳි. ආපහු වෙන එක නෑ නේද පුතේ? එයා ගන්න තියෙන්නේ අපිට වැඩක් නෑ අම්මේ. අම්මා යන් අපේ ගෙදර. අනේ මන්ද පුතේ. මේ සීරෙන් වෙරදි මගේ පිටින් ඇයිද දන්නේ? මං හැමදේම කළේ ළමයාව යවා ගන්න කියලා. ඒගොල්ලෝ හිතන දේ ගැන අපි හිතන්න ඕනේ නෑ අම්මේ. මොනවා වුණත් දැන් ඒගොල්ලෝ අපිට හතුරුකමක් මිසක් උදව්වක් කරන්නේ නෑනේ. ඌවා ගැන කතා කරලා වැඩකුත් නෑ. අම්මා යන්කෝ අපේ ගෙදර. කුරුණේරු කරපු මේ ජඩ වැඩේ නිදහස් වෙලා බලලා මම රාජමහත්තයාට කියන්නම හිටියේ. කොහෙද? හම්බුනේ නෑනේ. බලන් ගියාම තාත්තා ගාව ඉඳලා තියෙන මහා කපටි හොරෙක් නේද අක්කේ. මේ හතර මායමේ එන්න දෙන්න නරකයි ඔය මිනිහට. අපේ ලොකු මහත්තයාගේ හිත හොඳ වැඩි බේබි. ඒකයි මේ සේරම. තාත්තා රවට්ටගෙන මිනිස්සු ප්‍රයෝජන ගත්තා. තාත්තා මෙච්චර කලකිරෙන්නත් හේතුව ඕකමයි. අද කෝල් කරලා කිව්වෙත් ඕකමයි. මොනවා වුණත් අක්කේ තාත්තා මේ විදිහට අපිව දාලා යන්න මාවත් ලොකු හේතුවක් වුණා නේද කියලා හිතනකොට මට ගොඩාක් දුක හිතෙනවා. මේ හැම දෙයක්ම උනේ අපි දුරදිග බලන්න නැතුව කරපු දේවල් නිසා නේද නංගි? ඔයා ඔය ගැන තවත් හිතා දුක් වුණාට වැඩක් නෑ නංගී. කවුද දන්නේ? ඔය ළමයා කවදා ඔය පුනරුත්ථාපන කඳුරෙන් එළියට එයිද කියලා. අපිට තවත් ඔය ගැන බලාපොරොත්තු තියාගන්න බෑනේ නේද? මේ මොකද මේ? කුරුණේරුව ඌ තාම ආවේ නැද්ද? මොකක්ද අයියේ ප්‍රශ්නේ? මූ මාර වැඩන්නේ නංගි කරලා තියෙන්නේ. ඇයි අයියේ? මේක රාජමාතලගේ ගෙදරින් මාලයක් හොරකම් කරලා. ඒක මං හොරකම් කරුවා කියලා මාව ආව කරලා. මොකද්ද මිනිස්සු මේ කතාවේ තේරුම? මොන කතාවේද? මේ මාල කතාවේ. බේබි වාඩි වෙන්නකෝ. නෑ කමක් නෑ. මං ආවේ මාලකගේ අම්මගෙන් ලොකු උදව්වක් ඉල්ලගන්න. මොකද්ද බේබි? අපේ අතින් යම් වැරදි සිද්ධ වුණත් අපේ තාත්තා ඔයගලන්ට ගොඩාක් උදව් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් හරි මාලකගේ අම්මා මේ තීරණය ගනී කියලා මම හිතනවා. මොකද්ද? මට රාජමහත්තයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ බේබි. මේ මිනිස්සු අපිට දෙවියෙක් වගේ පිහිට වෙලා තියෙන්නේ. අපේ පවුලේ ලොකු කඩාවැටීමක් ඇති වෙලා තියෙනවා. තාත්තා අපිව දාලා ගිහිල්ලා. අම්මට ටිකක් අසනීපයි. මල්ලි ඩ්‍රග්ස් අරන් අහුවෙලා පොලිසිය. ඒ ඇස්සේ නංගි මාලකත් එක්ක තරහ වෙලා. අපේ සේරම දේවල් අයිති වෙලා තියෙන්නේ මට. ඒ තදහෙට මට රටින් යන්න සිද්ධ වෙලා තියෙනවා. අම්මවයි නංගිවයි තනියෙන් දාලා මට යන්න බෑ. මම මේ කියන්න ආවේ මාලකට අපේ ගෙදර ඇවිල්ලා නංගිත් එක්ක සතුටින් ජීවත් වෙන්න කියලා. මං හිතන්නේ මාලකට ඊට පස්සේ වෙන රස්සාවක් කරන්න ඕන වෙන්නේ නැහැ. තාත්තයි කොහොමෝල කරගෙන ඉන්න පුළුවන්. ඒකෙන් හොඳ ආදායමක් ලැබෙනවා.
එතකොට මාලකට පුළුවන් අම්මටයි තාත්තටත් හොඳට සලකන්න. බේබී ගැන තවත් හිතන්න ඕනේ. අනිවාර්යෙන් මම පුතාව එහාට ඉවනවා. මං හිතනවා එහෙම වුණොත් අපේ පවුලට අලුත් එළියක් ලැබෙයි කියලා. ඉස්පිරිතාලෙන් ගෙදර එන්න ලැබිච්ච එක ලොකු දෙයක්. හැබැයි සුමනේ ඔබ ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඔබේ රිපෝට්ස් වල ඔබට ගොඩක් ලෙඩ තියෙනවා කියලා තිබ්බා. ලෙඩ හැදෙන්න නැතුවදී පෞගේ කාලේ වෙච්ච දේවල් වල හැටියට. ඇති ඔයින් ගියා. මට නම් ඉන්නේ මැරුණාමයි කියලා. එක වෙලාවකට සුමනේ මට හිතෙනවා අපි මේ වංචාවෙන් කපටිකමෙන් යන්න ගිය ගමන අපිට යන්න ලැබුණද කියලා. නෑ මචං. අපි හිටියටත් වැඩිය පල්ලෙහාට වැටුණා. ඒක ඇත්ත. ගව් ගන්න පස්සට ගියා. දැන් බලපන්. දැන් මගේ ගෑන්. ඒතකොට මගේ නෑන. මුන් ඔක්කොම හිතාගෙන ඉන්නේ මම මහා වංචාකාරයෙක් කියලා. මට වෙලාවකට මං ගැනම කලකිරෙනවා මචං. දැන් ඉතින් ඔය ගැන හිතලා වැඩක් නැහැ. එන විදිහකට මුණ දෙමු. පොඩ්ඩක් ඉස්සෙන්නකෝ. හරි. නිදාගන්න. ඒ ළමයා මහා කාලකන්ණි ළමෙක් කියලා හිතුවට පුතේ. ඒ ළමයා තමයි අපිට වාසනාව ගෙනාවේ. පුතා දැන් ඉස්සර වගේ දුක් විඳින්න ඕනේ. කොහොමද බලාගෙන තේයනේ කියලා නුන්ට අතනපා ජීවත් වෙන්න පුළුවන්. පුතා හිට මේ දරුවා ගාවට යන්න. ඒ අතරතුරේ බැරි ඇවිත් අපිවත් බල්ලා යන්න. මං හැමදාම අම්මලා බලා ගන්නවා අම්මේ. ආයේ දෙකක් නැහැ. මයි පුතාට දෙයියන්ගේ පිහිට ආරක්ෂාවම තමයි ලැබුණේ. මන් දැනගෙන හිටියා මගේ පුතාට කවදාවත් වරදින්නේ නැති බව.